සෙවනේ බෝමලුවේ සිල් සුවඳයි දැවටෙන්නේ විහාරගේ වැඩ හිඳිනා බුදු සමිඳුයි නෙත ගැටුනේ දොහොත් මුදුන් දබා දෙයක් දෙදන නමාගෙන වැන්දේ බැති බර හදවත තුලේ බුදු ගුණ පමණයි තිබ්බේ සාදිනුවනින් මොහොතක් සිත එක තැන් කරගත්තේ මෙත් මුදිතා කරුණාවර බුදුරුවමය මම දැක්කේ කොයි වෙලේ බැලුවත් අම්මගේ මල් කැඩිල්ල. මොනවද අම්මේ ඔය හැමදාම මල් කඩලා අම්ම බුදුන්ගේ ඉල්ලන්නේ? ඒ තුන් දෙනාගේ සතුට වෙන මොනවද? ඒක හොඳයි. එහෙනම් අම්මා ඉල්ලන්නකෝ බුදුන්ගෙන් මේ අපේ පොඩි එකාගේ මොලේ ටිකක් පාදලා දෙන්න කියලා. හරියට කන්න බොන්න නෑ වගේ ජීවිතේ කරකින්න. පන්සලේ බඩගාලා මහාන වෙන්න දගලන්නේ. කවුද පුතේ මේ කන්න බොන්න නැහැ කියලා පන්සල් වලට ගෙනියලා දරුවන්ව මහාන කරන්නේ? අම්මේ එහෙම තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. පුතා කියන පදේට අම්මා එහෙයි කියන්න ලෑස්ති වෙන්න එපා. හොඳයි? ඔන්න මම නොකියුවා කියන්න එපා අම්මා. අනේ බුදුහාමුදුරනේ මට මගේ පුතා මොනසේ කරලා දෙන්න. මොහොතට මම මල් පූජා කරන එකට නිතරම මට දොස් කියනවා. ඒක මට දරා ගන්න බෑ බුදුහාමුදුරනේ. පුතා විරාජ් පොඩි ළමයි ඒගොල්ලන්ට බයින්න එපා. අන්න මේ තාත්තේ පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවද? මට මෙයාලව හදාගන්න ඕනේ. බුරුලක් දුන්නොත් මෙයාව හදාගන්න බෑ. මට නම් දරුවාගේ එහෙම දෙයක් පේන්නේ නැහැ. තාත්තේ මං ඒ විදියට දරුවෝ හදපු නිසා තමයි අද ඒ දෙන්න පිටරට ඉන්නේ. මට මෙයාව ඒ විදියටම පිටරට යවා ගන්න ඕනේ. පුතා දරුවා තව ටිකක් වයසට යනකොට දරුවාගේ අදහස් නිකම් වෙනස් වෙනවා. දෙයි තමා පොඩි පුතා ඉන්නේ හරිම දුකින්. ඇයි ඒ දරුවගේ හිත මංජුලට තේරුම් ගන්න බැරි? අනේ දුවේ. ඇයි වාට බැරි මේ ගැන මංජුලට තේරුම් කරලා දෙන්න? ඔබ තේරුම් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි අම්මේ. සමහර මිනිස්සු ඉන්නවනේ කොයි තරම් දේවල් තිබ්බත් ජීවිතේ දේවල් අතාරින්න කැමති නැති. මංජුලත් එහෙම තැනකට තමයි දැන් වැටලා තියෙන්නේ. එයා දරුවෝ අතාරින්න කැමති නැහැ. එයා නෝනේ මේ ආනවාන මේ ගෙවල් දරුවන් පුළුවන් තරම් හම්බ කරලා තමන්ගේ දරුවෝම රජ කරා. මගේ ආගම තමන්ට නිදහසේ අදහන්න බැයිද දුවේ? හේ පුතා මෙච්චර නපුරු වෙලා ඉන්නේ. මම බුදුහාමුදුරන්ට මල් පූජා කරලා හැමතිස්සෙම ප්‍රාර්ථනා කරනවා. මට මගේ පුතාව පුත මනසේ කරලා දෙන්න කියලා. ඇයි මගේ පුතාට මේව තේරෙන්නේ නැත්තේ?
මම ලොකු පොඩි කාලේ මම ඔහොම නීති දාලා හැදුවේ නෑ දුවේ. තවි මාවරෙන් හැදුවේ. අඩු ගහනේ මම පුතාට සැරකිලුවා. මේ හැත්තේ මම පාරක් ගහලා නෑ දුවේ. මං අවිසේවත් පුතාට සැරකිලුවා. තාත්තා මට හොරවනවා. මට ඇහුණා මේ අම්මට කෑ ගහනවා මල් පූජා කරන එකට. එයා කැමති නෑ දරුවෝ පන්සල පැත්තට යමු කියලා හිතේ ලොකු බයක් තියෙනවා. මේ වයසක මට මගේ පාඩුවේ පිනක් දාමක් කරගෙන ඉන්න දෙන්නේ නෑ නේදුවේ. අනේ ඔයවත් කියන්නකෝ පුතාට. පොඩි පුතා පන්සලට නැඹුරු වෙයි කියලා පොඩි කාලේ මෙයාට දැනුණා මේ. එයාට බය තියෙන්නේ පොඩි පුතා හැම ගිහිල්ලා වෙන ගමනක් යයි කියලා ජීවිතේ. ඒ හින්දා තමයි ආගම දහමට නැඹුරු වෙනවට බය. හැබැයි ඉතින් අපි නම් දන්නේ අපේ අම්මලා තාත්තලා නම් කියලා තියෙන්නේ අපිට පුංචි කාලේ ඉඳන්ම දරුවෝ ආගම දහමට යොමු කරන්න කියලා. ඒකට තමයි දරුවෝ වල විදිහට හැදෙන්නේ. මට හොඳට තේරුම් කරන්න බෑ අම්මේ. අම්මා මේ දේවල් ගැන නොකෙන්න තුන්නේ. මම්මාට ගත්තක් මේ දේවල් ගන්න. මොකද මේ? ඒ තාත්තේ ඒක ඔෆ් කරේ. බුදුබණ වලට සවන් දෙද්දි මගේ මනස නිරවුල්නේ. පුතා මේ මමත් ඔය ලොකු විභාග පාස් කරේ ඔය බුදුබණ ගීත අහලා නෙවෙයි. හරිද? ඒ හින්දා ඔයාගේ තියරිය වෙනස් කරගන්න. හරිද? බුදුබණ වලට සවන් දෙන එක කොහොමද තාත්තා මොකද සප් වෙන්නේ? පුතා බුදුබණ අහන එක නම් අමුතු නෑ. හැබැයි ඔයාගේ හිතේ තියෙන අදහස් නම් අමුතුයි. මේක විතර මං ඉන්නකම් ඔයා වෙන්නේ නෑ. හොඳද? අන්න චූටි අයියා. එයාගේ පිටරට ගෙදර ෆොටෝස් දාන්න. බලනවා ගිහිල්ලා. ඉගෙන ගන්නවා ඉතින් වලට. තාත්තේ මම දෙයක් අහන්නද? කියමුකෝ බලන්න. ඒ තාත්තේ මම මහානලට ඔච්චර අකමැති. මං අහන්න හිටියේ කාලෙක ඉඳලා. ඒක මට අහන්න බය හිතුණා. බය? අන්න හොඳයි බය වෙන එක. පුතාට ඉල්ලන දේවල් මෙතන තියෙනවා. ඕනතරම් සැප සම්පත් තියෙනවා. එහෙම තියාගෙන මොකද පුතේ නිකන් ජීවිතේ කලකිරලා මහලෙඩ දකලා? තාත්තේ මානලම් පුරාණ මෙලොඩික මොනොත්සත්ත කරපදාවට නිවන අවබෝධ කරගන්න. ඒක ලැබෙන පින තියෙන්න ඕනි තාත්තේ. මෝඩයා. ඒකට කියන්නේ පින නෙමෙයි මෝඩයෝ. පව. පුතා තාත්තා කියන හැමදේම මම අහලා හිටියේ. තාත්තා කියන්නේ හිතර ගන්න එපා පුතා. පුතාට හැම දෙයකටම 100යි මම. මම මේක දන්නවා සීයා අත්තම්මා අම්මා තමයි මගේ සැනසීම. දැන් මේ පුතාට හමුදුන්නේ ඔය අනේ ගන්න තේකනේ. ඔව් ගායක මහත්තයා. මේ දරුවා මහාන වෙනවට කවුද කැමති? කවුද අකමැති? ඒතර හැමෝම අකමැති නේද විරාත්? අපෝ අකමැත්තෙන් කොහොමද? මේ දරුවට කතා කරන්න ඉඩ දෙන දායක මහත්තයා. සීයා ආච්චි අම්මා කැමති. තාත්තා තමයි අකමැති. තාත්තා කැමති නම් පුතා බොහොමත්ම හොඳයි. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔය දරුව පතාගෙන ආ විදියට. අපි හැම දෙයක්ම කාලයට බාර දෙමු. අනේ මගේ කැමැත්ත මේ සසර කෙටි කරගන්න එක අපේ හැමදුරන්නේ. ඔය දරුවා ගෙදරයත් එක්ක හොඳ කනකිරියාවෙන් ගත කරන්නේ. අපි ගිහිල්ලා එන්නම් හැමදුරන්නේ. මොකද ගිහි වැඩේ දනපෙන්නේ? ඊය වැඩ ටික සාර්ථකයි හාමුදුරුවනේ. පන්සලේ උත්සවයට තව මාස 2යි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. කුඩු ටිකක් හෙට දවසක් වලට අපිට ඉවර කරගන්න පුළුවන් හාමුදුරුවනේ. ලාමිනි ටෙක්ස් මුදලාලි. ඔව් අපේ ගමනේ මහත්තයා. මොකද කිව්වේ? වාග්යම්නොත් බරපැර දරුණා කියලා. එතුමා මේ පන්සල් වලට කරන උපකාරවලට එතුමාට දීර්ඝායුෂම ලැබෙන්න ඕන. අද නම් අතටම හවුණා. කරන්න දෙයක් නැහැ. පාට කුටි කන්නේ.
මම තමුසර කියලා තියෙනව නේද මෙයා වරගෙන මේ පන්සල් ගන්න එපා කියලා. යන්න. අයි පුතා මොකද උනේ? ඔයා වරම නුස්කට අන්තරා නේද? එයා මං වැටුණා. බොරු කියන්නේ බෑ අප්සෙට් සනි. මේ මොකද පුතා මේ මොකද මේ? මොකද? මෙයා පන්සලට බඩ ගන්න මට අතට බහුණා. අනික මෙයා මේ පන්සල් ගානේ බඩ ගන්නේ මෙයාගේ හිතේ තියෙන දේ ඉස්තර සිද්ධ කරගන්නද? ඈ? බොරුවට කෑ ගන්න එපා පුතා. මොකද මේ වෙලා තියෙන්නේ මොකද ප්‍රශ්නේ? මොකද? මේ මම මේ හැමෝටම කියන්නේ. මං අකමැති දේවල් මේ ගෙදර සිද්ධ වෙනවා නම් අන්න දොර යන්න පුළුවන්. අනික මේ ගෙදර හැමෝම මෙයාව මහාන කරන්න උල්පන්දම් දෙනවා. ඉතින් මහාන වුණාම මොකද වෙන්නේ? මහාන වෙන්නේ පෙර පිනකට. මොකද වෙන්නේ? ලොකු පිනක්. අම්මා දන්නවද? මහාන වෙන්නේ ගෙවල් වල කන්න බොන්න නැති වුණාම. අඩුපාඩුකම් තියෙනකොට තමයි මහාන වෙන්නේ. දරුවෝ හදාගන්න බැරි වුණාම තමයි මහාන කරන්නේ. එහෙමද හිතාගෙන ඉන්නේ? ඔන්න කිව්වා. ඕම් කිව්වා ඉතින්. අනේ මේ මංජුල නිකන් බොරුවට ප්‍රශ්න දිග්ගස ගන්න නැතුව ඉන්න මංජුල. කවුද ඔයාලට මනස්කාන්ත කියන්නේ පුතාගේ යාළුවද? මේ විරාජ් අද ඉඳලා විරාජ්ට පන්සල තාමත්. බුදු පහනයි බුදු පිළිමේ මගේ කාමරයට දාලා අද ඉඳලා දොර වහනවා. බුදුන් වදින්න කට්ටිය ඉන්නවනම් පන්සලට යන්න පුළුවන්. මට නම් තේරෙන්නේ නැහැ මංජුල. මොකද්ද මේ කරන්න හදන්නේ? පුතේ කෙනෙකුට මහාන වෙන්න හිත පාලෙන්න පෙර තියෙන කුසලයකට. තාත්ති මන් නොදන්න කුසල පාඩු ඉන්න. අනේ මන් නම් මේ මොනසට මොනවා වෙනවද කියලා. මංජුල මොකක්ද ඔයාලට වෙලා තියෙනවා මොනවද මේ කියවන්නේ? අම්මා තාත්තට බුදුන් වඳින්න එපාලු පුතාට බුදුන් වඳින්න එපාලු. ඔයත් පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගිය බුදුදහම ගැන ඉගෙන ගත්ත මිනිස්සෙක් නේද? ඇයි මෙහෙම ගෙදර බුදුන් වඳින්න එපා පුතාට පන්සල් යන්න එපා? ඇයි ඔයා මෙහෙම කියවන්නේ? අයියෝ මම උඹට තේරෙන්නේ නැහැ මං කියන දේ. දරුවට මොනවා විචාර කොහොමද තේරෙන්නේ? ඩික්සන් අයියා සෙන්සරාදා මට වරුවක් නුවාඩු ඕනේ. ඒ මොකද ඒ? සෙන්සරාදා අම්මා ඉස්පිරිතාලේ පොඩ්ඩක් එක්කගෙන යන්න කියලා. මේ මට බොරු කරන්න හදන්න දෙපෑ. ඩික්සන් අයියා මම වෙන මගුල කියන්න හදන්නේ නිවාඩු කියලා. එතකොට මුගේ වැඩ ටිකක් කරන්න වෙන්නේ මට. අනේ මේ සුගේවත් මම වෙනදාට කරන්නේ. ඩික්සන් අයියා අන්න අර කොල්ලා එනවා අඬාගෙන මොකද දන්නේ නැහැ. මොකද උඹ අඬාගෙන? කවුද මට ගැහුවේ? විරාජ් පුතා කියපන් පුතේ කවුද මට ගැහුවේ? වරේ යන්න ඔකේ පට්ටන්දරේ ගැලවිලා යන්න දෙයක් කතා කරන්න. ගමන් ඉස්සන් අයියා ඔය මහත්තයාගේ කල්සමාද ඔළුවෙන් ගලවමු අපි. අඩෝ චන්දිහාමෝ බහැබයකෝ එළියට ළමයින්ට චන්දි පාට දාන්න උඹලා දාපන්නකෝ අපිට චන්දි පාට යකෝ බහැබන් එළියට මොකද යකෝ? තමුසේ කවුද? මොකද ඩික්සන් කෑ ගහන්නේ? කළු ආරච්චි මහත්තයා කෝහෙක පුතා මේ සද්ද වැඩි අඬ බාල කරලා කතා කරපන් හරිද? ඇයි දැන් මොකද අපේ පුතා කරලා දෙන්නේ? බලනමයි කොල්ලේ කකුල් ලෙලි ගිහිල්ලා ඇටිලා වෙන්නේ නැති ඇයි මෙහෙට ආවේ? වැටිලා නෙමෙයි යෝයි තමුසලගේ පුතා මේකව තල්ලු කරලා මේ ඩික්සන් වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගන්නවා. වැදගත් විදිහට හදලා තියෙන්නේ මගේ කොල්ලා මං හොඳට හදලා තියෙන්නේ අනික එයා කවුද මගේ කොල්ලා ආණ්ඩු මට්ටු කරන්නේ මගේ කොල්ලට ආයි පාරේදි ගහලා හැම තිබ්බොත් අම්මා පල්ලෙකෙත් දෙන්නේ පාවනවා මේ වැඩි දඟලන්න එපා මිනිස්සු මැරිලත් වැටෙනවා වැටලත් නැනවා හරි ඩගි කටවන්න දෙපන්. පුතාලගේ දෙන්න ආපම් ප්‍රශ්න විතරක්. කෝබම් මේ කොල්ලා අර ඉන්නේ කොල්ලෝ මෙන්න මේ වරේ යන්න තාත්තා මෙතන වලි. එයා සතුරු සාමි කියනවා යන්නේ. නෑ වරේ බයි යන්න කොහොම කාලෙකින් මේ මහත්තුරු දෙන්න පන්සල පැත්තේ. එහෙමයි අපි හැමදෙරෝනේ. මාත් මන්දිර මහත්තයෝ නම් කාලෙකින් දැක්කේ. දැක්කේ අවංකවම කිව්වොත් අපේ හම්බුනේ
මට නම් පන්සලට එන්න වෙලාවක් නැහැ. අනිත් එක මගේ වැඩි කැමැත්තකුත් නැහැ ඉතින් පන්සලට එන්න නම්. මම කියන්නේ මහත්තයා. ඇයි මංජුල මහත්තයා කලකිරීමෙන් කතා කරන්නේ? ළඟදී ඉඳලා මංජුලට පන්සලට එන්න කිසිම කැමැත්තක් නැහැ අපේ හාමුදුරුවනේ. එහෙනම් මහත්තයා අපි කැමැත්ත උපදවා ගමු. ආමුදුරෝ බණ දේශනා කරනවා. මම බණ අහන්න ආවේ නැහැ ආමුදුරනේ. මංජුල පොඩ්ඩක් ඉන්නකෝ අපේ හාමුදුරුවෝ කියලා ඉවරනකම්. අපිට වැරදි හදාගන්න පුළුවන් නේ. අපේ බාල පුතා පන්සලට වැටිලා. ඒකට මහාන වෙන්න ඕනනේ. ආමුදුරෝ දන්නවද? මට ධනය බලය ඒ දෙකම තියෙනවා. මම මේ ඔක්කොම රැස් කරේ ඒ දරුවෝ තුන් දෙනාට. පන්සලට දරුවව දෙන්න මම කැමති නැහැ ආමුදුරනේ. මේක කියලා යන්නයි මම ආවේ. හාමුදුරුවෝ කවුරුත් වැඩෙන් මහාන කරන්නේ නැහනේ මංජුල. එන්නේ ආයෝජන කතා. මේ පන්සලේ සිහි එලව ගන්න මහත්තයෝ. ඒ දරුවගේ හිත පන්සලට නම් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒ සංසාරේ පතාගෙන ආපසැටි. අපි ගෙවන්න නැත නොකියා බලෙන් කාලක් මහාන කරවන්නේ නෑ. මදයි සුදීර. පොදෙසක් ගන්නවා පන්සලට. හැමෝම මට බණ කියනවා. අපි අසුදිර යන්න. මොකද විරාජනේ නාමල පරවලා අසිත බුම්මගෙන ඉන්නේ. දෙන්නට මද නොකතා නොසින. ඒ මොකද එහෙම වෙන්නේ? දම යාළුවනි සත්සන්නේ. අපි දෙන්නයි ගෙවල් වල රණ්ඩු වුණා. ඈ? ඒ මොකද? ලොකු අය මොනා කරත් පොඩි අපි සමාදානෙන් ඉන්න ඕනේනේ. රණ්ඩු ජීවිතේම රණ්ඩු. අපේ තාත්තා මාව වැදගෙන විරාජලෙක් ගෙදර ගියා. එතනයි රණ්ඩු වුණා. කොහොම හරි වුණානේ. අසිතගේ තාත්තා චණ්ඩියානේ. අනේ මේ කටවහන් ඉන්නවා. ටැන්වත් දෙන සතුටින් hina වෙලා ඉන්න. අපි දෙන්න තරහ නැහැ. හැබැයි මේ උණ වැඩෙන් අපිටමයි ලැජ්ජ. අපි දෙන්න වෙන විදියටම හොදින් ඉන්නවා. මේ දාසිත. තාත්තා. එහෙනම් අපි යනවා. අපි යන්න. විරාජ්. ලොකු හාමුදුරුවෝ කියපු විදිහට මංජුල මහත්තයා එළමැද සලකන විදිහ එච්චර හොඳ නෑ. ඒ නෑ එහෙම නනම් පන්සලත් එක්ක සම්බන්ධ කරගන්න වෙන්නේ. අපි නම් කැමති අපේ ළමයි පන්සලත් එක්ක සම්බන්ධ වෙලාට. යහමකට ගන්න එතන ඉන්නේ. මාත් ළමයින්ට උගන්වන්නේ ඔය ටිකම තමයි නැන්නේ. ඒ ළමයා ගෙදර ඉන්න වැඩි කැමැත්තක් නෑ. දෙන්නම පන්සලට. මංජුල මහත්තයා ඉතින් ඒකට කැමති නෑනේ. දරුවා මහාන වෙන්න ආස නම් ඒක කරලා දුවනම ඉවරයිනේ. කොට ගහන්නේ බයින්නේ. ඒ ළමයා තවත් දරදර වෙනවනේ. එදා දක්මිය අයියා ඩික්සන් බාසුයි පලස්තීනයේ ඊශ්‍රායලයේ වගේ යුද්ධ හැදෙන්න කියලානේ. ඒ තරමට වැඩි දුරදිග ගිහිල්ලාද? එන්නෙක් නොමරි වේරුණොත් ඇති. එහෙමද ප්‍රේම ඔයා හිතාගෙන ඉන්නේ? මට පරක්කුලා දුවේ. කෙල්ලගේ ක්ලාස් එකත් ඇරලා ඇති. අපි යමු. හරි නේද? දැන් මොකටද මේ වෙලාවේ මේ හාමුදුරුවෝ හම්බෙන්න තියෙන්නේ මොනවද? ඩික්සන් පාස් කරුපේ නම් එක්කද හොඳ නෑ. ඒක කියන්නේ ආවේ. මොකද්ද හොඳ නැති වෙන්නේ? හරි හරින් බලලා ඒක දන්නේ හරි දැන් මෙතන ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. හරි හරි කියමුකෝ බලන්න මොකද්ද කියලා. මංජුල මහත්තයලා ගෙදරට ගිහලා බාධ්‍යයක් කරලා තියෙනවා. ඉක්තන් බාස්ගේ කොල්ල ආණ්ඩු මට්ටු කරන්න ගිහිල්ලා නෝක උනේ. මංජුල මහත්තයා කරපු වැඩේ කැතයි. අල්ලු කොල්ල අනිත් එක ලෙලි ගිහිල්ලා. තාත්තා කෙනෙකුට කිවින්තන එක සාධාරණයි. අනේ මේ බලත් ඩික්ෂනරියට උපන් ගන්න දෙනානේ. පන්සලේ හාමුදුරුවෝ ඩික්සන් ගැන කලකිරිලා ඉන්නේ. මං අහගෙන කියනවා පන්සලට එන්නලු ඒ පස්සේ කියලා දෙන්නේ. මං නම් හිතන්නේ ඩික්සන් බාස් පන්සලට එයි කියලා. දැන් ඕගොල්ලෝ මෙතන ප්‍රශ්න යන්නේ. ඒ හාමුදුරුවෝ ප්‍රශ්න ගන්න ඕනේ නැන්ද? හාමුදුරුවෝ හම්බෙන්න ආව නම් හාමුදුරුවෝ හම්බෙලා යන්න. මෙතන ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. ඒ පාලිත අපි යන්දා ගෝනේ ය. මල්ලිට කියන්න මල්ලි අපේගේ තනිකම නරකාටියක්. යයි එහෙම කියන්නේ. එන්නම අපේ පුතා ක්‍රියාකාරකම් එච්චර හොඳ නැහැ. මට තේරෙන්නේ නැහැ මේ පුතාගේ වැඩ ගැන. අනේ මේ ඔයා ඔවට අත දාන්න එපා. මං කියන්නේ සතු පාඩ ගණන් ගන්න අක්කටත් නීති දාන්න. අයියා කිසි දෙයකට බය වෙන්න එපා. ප්‍රශ්නේ ඉක්මනට විසඳෙනවා. මට ගෙදර ඉන්න හිත දෙන්නේ නැහැ. උදේට හවසට පහනක් පත්තු කරන අක්කට දෙන්න හැල්ලු. නේද අයියේ? පිස්සු වැඩ මංගුල වැටීම වලට මගේ පුතා මහලකම අත්තරීද? මොකද විරාජ් ඔයගොල්ලන්ගේ තාත්තට දෙන්නද? බැන්නේ නෑ චේතන. හැබැයි මගේ උස්ම ඉර කරලා වගේ. මට ඕනි මේ හැමදේම අතහැරලා මහාන වෙන්න. ඔයා ඒ ජීවිතයට කැමතිද? ඉස්කදරය කැමතිද? මොන මෙයාලගේ තාත්තා ඔකට කැමති නෑ. විරාජ්ට ඒගොල්ලන්ගේ තාත්තා බණ පිටිත් එහෙම අහන්න දෙන්නේ නැල්ලු. තද මේ හසිත කියන්නේ? අපි බෞද්ධය. ඇයි ඒ වහන්න එපා කියන්නේ? අනේ කවුරු දන්නවද? අපේ ගෙදර අය බණින්නේ බණක් දහමක් අහන්නේ නෑ කියලා. ඔයාගේ ආසාව ඉෂ්ට කරගන්න විරාජ්. තාත්තාගේම දරට කවන්නේ.
ඔයාලට සල්ලි තියෙනවනේ. ඒ නිසා තාත්තා හිතනවා ඇති ඔයා ඉගෙන ගත්තා ඇති කියලා. සල්ලි තිබ්බ කියලා හැමදේම සම්පූර්ණ වෙන්නේ නැහැ නේද දීතුලි? ඒකත් ඇත්ත. ඔයාට 15ට සිතුවිල්ල බලන්නකෝ. හැමදේම තියෙනවා. ඔයා සියල්ල අත්හරින්නයි බලාගෙන ඉන්නේ. Kita sekolah ada juga. ඔව් අම්මේ. Ni, ඔය තාත්තා කියන ඒවා හිතේ තියාගෙන දුක් වෙන්න එපා. හරිද? තාත්තට ඕනේ මම පුතාට උගන්වලා ලොකු මහත් එක්කද රටේ හොඳ පුරවැසියෙක් කරන්න. හරිද? ඒ වුණාට තාත්තා මට සැරදමන වැඩි. ඒක වෙලාවකට මට ගෙදරින් හිත දෙන්නෙත් නෑ. ඔයා කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න එක. මං අම්මයි කාරණාවක් අහන්න කියලා හිටියේ. අන්න මහාන වෙන එක බය වෙන්න දෙයක්ද? බය වෙන්න ඕනේ නෑ පුතේ. මහාන වෙනවා කියන්නේ හරිම උත්තරීතර දෙයක්. කොහොමද බුද්ධ දර්ශනය කියන්නේ පුතේ සියල්ල අත්හරින්න මිනිස්සුනම පුරුදු වෙන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තින්නේ සැනසීම තියෙන සියල්ල අත්හරින්න තැන කියලා. මට වගේම අත්තම්මටත් තාත්තා දඩුවම් දීලා. ඇයි අම්මේ තාත්තා මාත් එක්ක කොච්චර තරහකින් ඉන්නේ? තාත්තට දේවල් තේරුම් කරන්න බෑනේ පුතේ. තාත්තා මිටින් කවදාද තේරුම් ගනි. හැබැයි ඉතින් පුතා මේ දේවල් නිසා දුලු කඩාවට ගන්න එපා. තා සතුටින් ඉගෙන ගන්න. හරිද? කොහෙද බං ගියේ? ඔය හැමතැනම හෙව්වම. මම වැවද කරාවේ. දැන් ඔයාගේ ලොකු පුතා සුදිල්ල දෙන්නම සෑහෙන කාලෙකින් ඉඳන් ජර්මන් වල නේද ඉන්නේ? මගේ ලොකු පුතාලා දෙන්න ජර්මන් වල ලොකු බිස්නස් කාරේ. මම මේ හදන්නේ බං පොඩි පුතාටත් හොඳට උගන්වලා පොඩි පුතාවත් ජර්මන් වලට යවන්න. ඒක කොච්චර දෙයක්ද? දැන් ඔයාගේ පොඩි පුතා කැමතිද ජර්මන් යන්න? අන්න ඒකනේ බං තියෙන ප්‍රශ්නේ. මම කැමති නෑනේ. මම මෙන්න මේ මහාන වෙන්න ඕනේ කියලා පන්සල ගානේ බඩ ගන්නවා. කොච්චර දෙයක්ද ළමයින්ට ගමේ ශාස්ත්‍රයට පූජා කරනවා කියන එක. ඔබ මේ විකාර කියවන්න එපා බං. ඔබට කවදා හරි තේරෙයි මේ පුතත් උඹගෙන් ඔන්න ඉල්ලීම කළ දවසට. මතක තියාගන්න. තාත්තේ අද මගේ සුබ දවසක්. ඔව් ඒක ඇත්ත. ඉතින් මොකද කියන්නේ? යනකම පන්සලට ගිය ලොකු හම්දුර බැඳගල පීට්මුලක් බැඳගෙන යන්න. පිස්සුද පුතා? මොන පිරිත් නෝනද? පන්සලට ගියොත් පුතාගේ වෙලාව පාරක් කියනවා. ඔය පිරිනුත් බැලුවාද කලින් විභාග පාස් කරේ? මේ අතන පොඩි මතක් කළා. ඔබට විභාගෙ ලියනවා. අන්න රාත්තම් මඩින් වතුර ටිකක් බීලා කරුණාකරලා කාර්යයක් නැතිව. ඔය අවසන්. ඉතින් පන්සලට එක්කන් ගිහලා එක්කන් ගියා මොකද වෙන්නේ? පොඩ්ඩකට පන්සලට එක්කන් යන්න. මේ ආවේ බං. කොක්සේ කටහලා ගන්නවා. හරි? මෙච්චර කකට වහගෙන තමයි හිටියේ. හැබැයි අද ඉඳන් මම කට ඇරේවි. අනේ අම්මේ තාත්තට කියන්නකො පන්සලට ගිහිල්ලා යන්න කියලා. මට විභාගෙට කරපු වෙන්නේ මං ආසනේ උදේ පාන්දර පුතාට කෑ ගන්න. ඒ හින්දා මෙන්න මේ වතුර වීදුරුවෙන් වතුර ටිකක් දීලා අර වාහනේ කරුණාකරලා නැති. තේරුණාද? හරි ෂෝක්. තාත්තා කෙනෙක් විභාගයක් කියන්නේ දරුවෙක් උදේ පාන්දර කතා කරන විදිය නම්. මොකද විරාජ් බොම්මගෙන ඉන්නේ? මාත් අහන්න හිටියේ විරාජ් මොකද? මෙයා ආවොත් බුම්මගෙන ඉන්නේ. අද මම හොඳට බලන් හිටියේ ඔය ඉස්කෝලේදී ලියනවට වඩා කල්පනා කරන එකමයි වැඩි. නෑ අද කොච්චර හොඳ දවසක්ද බලන්නකො. අද උදේ තාත්තා මට පන්සලට යන්න දුන්නේ නෑනේ. මමත් පන්සලට ගියා. මම හම්දුරට වැන්දා ඊට පස්සේ වල පෑන් දෙකක් දුන්නා. ඒකේ පෑන් අද මට දුන්නේ ඔයා. ඔව්. ඒක නම් ඇත්ත. මමත් ගියා උදේ අම්මත් එක්ක පන්සලට. විභාගේ දවසට පන්සලට ගිහිල්ලා බෑ යන්න. අයියෝ ඔයා දුක් කරලා ඉන්නවට පෑන් හම්බුන්නේ නැහැ කියලාද? මං ඔයාලට පෑන් දුස්මක් ගෙනල්ලා දෙන්නම්කෝ. මට පෑන් හම්බුන්නේ නැහැ කියලා නෙමෙයි මං දුකින් ඉන්නේ. විරාජ් ආද විභාගෙන් ලිව්වද? ඕතස් කරන්නේ. අනේ මෙයාගේ බොරු බලන්න පුළුවන්. පිළිතුරු ආවම ඕනවට එපාවට ලියලිය ඉන්නවා මං දැක්කනේ. පන්සලට උදේ යන්න බැරි වෙච්ච එක තමයි මගේ ඔළුවේ ගිලා ගහලා තිබ්බේ. ඔය කියවෙන්නේ විස්තරේ. ඉතින් ඊට පස්සේ ආගේ ඔළුවට උත්තර ආවෙම නැද්ද? මොන ටීචර්නට දඩබඩ ගාලා ලියනවා. ටීචර්තනින් ගියාට පස්සේ ආයෙ කල්පනා කරා. මගේ ඔළුවට එන්නේ උදේ පන්සලට නොගිය ගමන. ඉවනේ මෙච්චර දුරයි කියලා මං හිතුවේ නෑ. ඔක්කොම හරියද? හරියනේ ඔක්කොම. දැන් ඔක්කොම හරිනේ. සියලු විෂයන් අසමත්.
අයි බුද්ධ ධර්ම ඒක පාස් වුණා. ඔව්. බුද්ධ ධර්මයේ විතර පාස් වෙලා හරියද? මේ ඔක්කොම එකතුලා දරුවෝ වෙනස්කම් කරන්න එපා. දරුවෝ මානසික වටලා ඉන්නේ. අම්මවත් දරුවට මොකද කියන්නේ නෑ. ඒකටත් එක්ක හරියන් ඉතින් මොකොත්ම නොකියුව නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. මම හැමදාම මංජුලට කියනවා ඉරු සීමෙන් වැඩ කටයුතු කරන්න කියලා. අම්මේ හාමුදුරු වඩිනවා. සුදුරින් යන්නේ. ආරච්චි මහත්තයා තමයි ඉන්නේ. ආරච්චි මහත්තයා අපේ පරණම දායකයෙක් නේ. ඔව් අපේ තාත්තා කාලේ ඉඳන් එන දායකයි. කොහොම මේ දරුවා? ගේ ඇතුලේ ඉන්නවා අපේ හාමුදුරු. මං ආවේ ඒ ළමයව බලන්න. ඒ දරුවා අසනීපයි කියලා ආරංචි වුණා. දරුවෝ එකන් ආවනේ. දිනේ දරුවා එකන් ආවනේ. අනේ අපේ හාමුදුරුවනේ. පුතා දැන් සති දෙකක වෙලා ඉඳලා කායිකවත් කතා කරන්නේ නැහැ හාමුදුරුවනේ. අනේ හාමුදුරනේ ඔබ වහන්සේත් එක්කවත් කතා කරුවේ නැත්නම් අපිට සමා වෙන්න ඕන. දැන් කොහොමද දරුවා? දැනුයි මං ජීවත් වෙනවා වගේ දැනෙන්නේ හාමුදුරුවනේ. මට කසාවතක් දාන්න අවසර ඉල්ලලා දෙන්න. මහාන වෙනවා කියන එක මේ තරම් දඬුවම් විඳිනුමේද අපේ හාමුදුරුවනේ. දරුවා හිතට ශක්තිය ගන්න. නිතර කල්පනා කිරීම තුළින් අපි දුර්වල වෙන දරුවෝ. ඇයි මංජුල මහත්තයා අහක බලාගෙන? මංජුල මහත්තයා තවමත් ඉන්නේ පරණ අදහසින්මද? නෑ අපේ හම්දු. මට සමාව වෙන්න. මගේ පුතා අම්මා අයෝ තාත්තා මට සමාව වෙන්න. මම කරන්න ගිහපු දේවල් නිසා ඔගොල්ලෝ හැමෝම මගෙන් වදින්න. පුතා ඔයාගේ හීනෙට මං ඉඩ දෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන් වේති චක්ඛන්ව මහතෝ පද ජීවිතයේ හැම දෙයකටම සිතයි මුල්වන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. සිතින්මයි හටගන්නේ. ඒ නිසා මුලින්ම හික්මවා ගත යුතු වන්නේ සිතයි. පුතා දකින්න හීනය මගේ ජීවිතයට වඩා